ඔබ යලිත් සේතමවත සමගයි කතා බහට සම්බන්ධ වෙන උසස් අධ්‍යාපන කටයුතු හරි විදියට සාර්ථකව නිමා කරලා තමන්ගේ හීන පියවරෙන් පියවර ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන පිටසට මේ මිනිත්තු කිහිපය මේ කතා බහ බොහොමත්ම වැදගත් වෙයි. ඒ නිසායි අපි මේ කතා බහ ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙන Imperial College of Business Studies හි ශිෂ්‍ය බඳවා ගැනීම පිළිබඳව කළමනාකාරිණී අය ඉන්දුජා ශ්‍රීකාන්ත්. අයබෝන් ඔබට. ඒ වගේම කතා බහට සම්බන්ධ වෙනවා එහි ශිෂ්‍ය බඳවා ගැනීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශක සෙයිද් සහරාන්. අයබෝන් ඔබට. සෙයිද් මම ඔබත් එක්ක මුලින් කතා බහ ආරම්භ කරොත් 1985 තමයි Imperial College of Business Studies ආරම්භ වෙන්නේ. එතෙන් පටන් මේ ආපු ගමන ගැන සඳහන් කරලා ප්‍රවිෂ්ටියක් ගන්න. ඔව් Imperial College එක ගැන කතා ඇත්තටම 1985 තමයි ආරම්භ කළේ. මේ වෙද්දී වසර 40කටත් වඩා වැඩි කාලයක් තමයි අපි උසස් අධ්‍යාපන සේවය ලබා දෙන්නේ. Imperial College එක ගැන ගත්තොත් Imperial College එකේ තියෙන විශේෂත්වය තමයි academic සහ professional qualifications යන qualification දෙකම එකම ආයතනයෙන් provide කරන එක. ඒක තමයි අපේ විශේෂත්වය. මේ සඳහා අපේ UK වල තියෙන highly ranked universities ගත්තොත් ඒ කියන්නේ එකෙන් දෙකක් වගේ University of West of Scotland සහ Queen Margaret යන universities දෙක. මේ universities දෙකෙන් තමයි අපි affiliate වෙලා ඉන්නේ දැනටමත්. අනිත් එක තමයි මේ දවස්වල ඔබ දන්නවා ඇති trend එකක් යනවා පිටරට ගිහිල්ලා ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපන සේවය කරන්නට migrate වෙලා. So ඒ ගැනත් අපේ Imperial College of Business Studies Global Education හරහා ඒක අපිට සලස්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට දැන් සාමාන්‍යයෙන් ඒ සඳහන් කරා වගේම උසස් පෙළ සාමාන්‍ය පෙළින් පසු උසස් අධ්‍යාපන කටයුතු ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳන් කරනවද නැත්නම් ලංකාවෙන් පිට විදේශයකට ගිහිල්ලා වෙලා සම්පූර්ණ කරනවද? තාම හරි තීරණයක් ගන්න බැරුව කෙනෙක් ඉන්නවා නම් ඉන්දුජා. කොයි විදිහටද Imperial College of Business Studies මේ පිරිසට හරි පාර පෙන්වන්න කටයුතු කරන්නේ? ඔව් Imperial College එකේ අපි ගාව තියෙන SQA කියන පාඨමාලාවක්. ඒ කියන්නේ UGC සමාන පාඨමාලාවක්. ඔය SQA එකෙන් අපි ටීච් කරන්නේ සාමාන්‍ය පෙළ ඉවර කරලා ඉන්නවා නම් අපේ SQA level 6 කියන එක. ඒ කියන්නේ International Foundation කියන එක ඒ සිලබස් එක කරලා ඊට පස්සේ යාළුවට පුළුවන් ඩිග්‍රී එකකට ඉස්සරහට යන්න. එහෙම නැත්තුව උසස් පෙළ A levels වගේ කරලා ඉවර කරපු ළමෙක්ට නම් යාළුවට පුළුවන් SQA level 7 කියන එක කරලා ඒක යන්නේ ස්පෙෂලායිස්ඩ් ඩිප්ලෝමා එකක් විදියට. ඒකෙන් යාළුවට පුළුවන් ඉන්ටර්නැෂනල් බිස්නස්, මාකටිං ඔය වගේ ස්පෙෂලායිසේෂන්ස් වලට ගිහිල්ලා එතනින් එයාට පුළුවන් යාළුවට ඩිග්‍රී එකේ ඉතුරු අවුරුදු ටික කම්ප්ලීට් කරගන්න. ඒක යාළුවට පුළුවන් එක්ක ලංකාවේ කම්ප්ලීට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් යාළුවට රට ගිහිල්ලා ඕක කරන්න අදහසක් තියෙනවා නම් එහෙම කරන්නත් පුළුවන්. ඉතින් මේ හැම අවශ්‍යතාවයක් වෙනේම මූලික මඟ පෙන්වීම කරන්න සහ ඒ සියල්ල කළමනාකරණය කරලා දෙන්නට Imperial College of Business Studies සූදානම් වෙලා ඉන්නවා. ඔබට තියෙන්නේ ඒ සඳහා ප්‍රවිෂ්ඨත්වය ලබා ගන්න විතරයි. ඒ සඳහා අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම පාඨමාලා සහ ඒ හැම හැදෑරීමකම අවශ්‍ය වන්නා වූ න්‍යායාත්මක ප්‍රායෝගික දැනුම ලබා දෙන්න මේ පිරිස සූදානම් වෙලා ඉන්නවා. දැන් සයිද් ලංකාවේ ඉඳන්ම අධ්‍යාපන කටයුතු අධ්‍යයන කටයුතු අවසන් කරන්න කෙනෙක් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ අයට HND පාඨමාලාවෙන් පසුව ඊළඟ අධ්‍යයනයට ප්‍රවිෂ්ඨ වෙන්න හැකියාවක් තියෙන්නේ කොහොමද? ඔව් තියෙනවා. ඉස්සර ඉන්දුජා සඳහන් කරා වගේ SQA HND එක කම්ප්ලීට් කරලා අපෙන් ගෞරව උපාධියක් ලබා ගන්න පුළුවන්. එතකොට අපි කියමු ෆයිනෑන්ස් පැත්තට ඉන්ට්‍රස්ට් එකක් තියෙන ළමයෙක්ට අපේ BA Honours in International Business and Finance කියන ගෞරව උපාධිය ඒක කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම බිස්නස් මැනේජ්මන්ට් පැත්තට උනන්දුවක් තියෙන සිසුවෙක්ට BSc Honours in International Business මාකටිං සහ HRM යන ස්පෙෂලායිසේෂන් වලින් එයාට ඩිග්‍රී එක කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ සඳහා යොමු වෙලා මේ පාඨමාලා හරහා තමන්ගේ හීන පියවරෙන් පියවර සැබෑ කරගන්න. ඉතින් 077 391 87 77 077 391 87 එහෙමත් නැත්නම් 011 45 15 253 කියන අංකවලට කතා කරලා ඔබට පුළුවන් තවදුරටත් මේ සම්බන්ධයෙන් දැනගන්න කාරණා තියෙනවා නම් කොතනටද යොමු වෙන්න ඕනේ, කවදද සහභාගී වෙන්න ඕනේ, මේ හැම දෙයක් ගැනම පුළුල්ල දැනගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඉන්දුජා පිටරටකට ගිහලා නැත්නම් ලංකාවෙන් පිට විදේශයකට ගිහිල්ලා ඉවරලා කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ අධ්‍යයන කටයුතු අධ්‍යාපන කටයුතු අවසන් කරන්න ඒ අයට මොන වගේ අවස්ථාද ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ? ඔව් දැන් සහරන් මුලින්ම කිව්වා වගේ අපේ තියෙනවා Imperial College Global Education කියලා අපේ වෙනත් ඩිවිෂන් එකක්. ඒක හරහා ඔයාලට පුළුවන් කෙලින්ම දැන් O level A level ඉවර නම් කෙලින්ම රට ගිහිල්ලා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ තියෙනවා countries UK Canada USA New Zealand එහෙම නැතුව පොඩ්ඩක් බජට් එකකින් අඩු countries බලනවා නම් Dubai Malaysia Singapore ඒ වගේ countries උත් එයාලට යන්න පුළුවන්. අනිත් එක එයාලට පුළුවන් දැන් මම කිව්වා වගේ මෙහි ලංකාවේ පළවෙනි අවුරුද්ද
ඒ කියන්නේ ඩිග්‍රී එකේ පළවෙනි අවුරුද්ද වන HND එක අපිත් එක්ක මෙහි කරලා එහෙ ගිහිල්ලා ඊටු අවුරුදු දෙක කරන්නත් පුළුවන්. නැත්නම් ෆවුන්ඩේෂන් එක කරලා ඊටු අවුරුදු 3ම ගිහිල්ලා පිට රටක කරන්නත් පුළුවන්. එතකොට එයාලට වෙන්නේ ඒකෙන් ලොකු ගාණක් එයාලට සේව් කරගන්න පුළුවන් වෙනවා. මේ ලංකාවේ සුළු අවුරුද්දක් මෙහි ඉවර කරලා එහෙ ගිහිල්ලා ඉගෙන ගද්දී එයාලට පුළුවන් සෑහෙනට එයාලගේ ඒ වියදම් වල ගාණ ප්‍රමාණය අඩු කරගන්න. ඉතින් පළවෙනි අවුරුද්ද තමන් දන්න කියන වටපිටාවේ ලංකාවේ ඉඳන් දන්න කියන පිරිසත් එක්ක දන්න කියන පරිසරයක් තුළ ඔන්න අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉන් අනතුරු ඔබට පුළුවන් ඊළඟ පියවර තමන්ගේ අභිමතය පරිදි විදේශයකට කිලිවලා සම්පූර්ණ කරගන්න. එහෙමනම් දැන් බලාපොරොත්තු වෙනවා නම් මේ සඳහා සම්බන්ධ වෙන්න, ඊළඟ කණ්ඩායමට එකතු වෙන්න. කවද්ද සෙයිද් මේ ඊළඟ බදවා ගැනීම සිදු වෙන්නේ? ඔව්. ඊළඟ බදවා ගැනීම දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. විශේෂ මතක් කිරීමක් තමයි සෙප්තැම්බර් 13 වෙනිදා ඉම්පීරියල් කොලෙජ් කොළඹ එකේ ඕපන් ඩේ එකක් පැවැත්වෙනවා. උදේ 8:00 සිට 5:00 දක්වා. වැඩි විස්තර දැනගන්න කැමති නම් අපේ ඕපන් ඩේ එක එදාට විසිට් කරලා ඔයාලට කැමති පාඨමාලාව තෝරගෙන අපිත් එක්ක ජොයින් වෙන්න. මම හැමෝටම විවෘත ආරාධනාවක් කරනවා ඉම්පීරියල් කොලෙජ් ඔෆ් බිස්නස් ස්ටඩීස් එක්ක සම්බන්ධ වෙලා ඔයගලගේ හයර් ස්ටඩීස් සීනියර් සැබෑ කරගන්න. ඉතින් ඕපන් ඩේ එකට සහභාගී වුණොත් 1000 වටපිටාවක් තුළ බොහෝ දේවල් දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා ඔබට. ඒත් අමතරව ඉතින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයේ පුරාම ඔබට පුළුවන්කමක් තියෙනවා මේ පිරිසත් එක්ක සම්බන්ධ වෙලා ඉම්පීරියල් කොලෙජ් ඔෆ් බිස්නස් ස්ටඩීස් එක තමන්ගේ මේ පාඨමාලා සඳහා පැමිණීම සනාථ කරලා ඊළඟ පියවර කොතනද ඉන් අනතුරුව ලංකාවේ ඉඳන් දන්න කියන වටපිටාවක් තුළ අධ්‍යාපන කටයුතු කරනවාද විදේශගත වෙනවාද මේ හැම දෙයක් ගැනම හරි තීරණයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. තාමත් තීරණයක් ගන්න බැරුව නම් ඉන්නේ මොන ක්ෂේත්‍රයෙන්ද තමන් ඉදිරියට යන්නේ කියලා ඔන්න ඉම්පීරියල් කොලෙජ් ඔෆ් බිස්නස් ස්ටඩීස් මේ පිරිස මුණ ගැහිලා කතා බහ කරන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රායෝගික අත්දැකීම් එක ගත්තට පස්සේ මිනිස්සු අසාමාන්‍යයෙන් මොන වගේද වැඩි නැඹුරුතාවයක් තියෙන ලංකාවෙන් පිට ගිහිල්ලා පිටස අධ්‍යාපනය ලබා ගන්නද වැඩි නැඹුරුතාවයක් තියෙන නැත්නම් ලංකාවේ ඉඳගෙනම හදාරීම් කරන්නද? ඇත්ත වශයෙන්ම කියනවා නම් අවුරුදු 5කට විතර කලින් ට්‍රෙන්ඩ් එකක් තිබ්බා හැමෝම වගේ රට යන්න ගත්තා. හැබැයි දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය හොඳට කල්පනා කරලා බොහෝ දුරට ලංකාවේ HND එකක් හරි ෆවුන්ඩේෂන් එකක් හරි කරලා පස්සේ රට යන ට්‍රෙන්ඩ් එක තමයි දැනට තියෙන්නේ. ඒක ඇත්තටම වඩා හොඳ ප්‍රවණතාවයක්. ඉතින් ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේ දන්න කියන වටපිටාවක් තුළ මේ කටයුතු කරගෙන යන්න. මොකද පිළිගැනීම එකයි ලෝකයේ මේ ලැබෙන්නා වූ පිළිගැනීම. මොකද ඉම්පීරියල් කොලෙජ් එක ඔබට ලෝකයේ ලබා දෙන්නා වූ ඒ පිළිගැනීම් තත්ත්වයන් එලෙසින් මේ සාතිකයන් ලබා දෙනවා. ඒ නිසා වගකීමකින් ඔබට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ ඉදිරි උසස් අධ්‍යාපන හීන හැබෑ කරගන්න. දන්න කියන දෙමව්පියොත් එක්ක වටපිටාවත් එක්ක හැදුණු වැදුණු පරිසරයත් එක්ක ඉඳගෙන අධ්‍යාපන කටයුතු කරනවා නම් ඒක ඔබේ අභිමතය. එහෙමත් නැත්නම් නෑ විදේශගත වෙලා මං ඉදිරි කටයුතු ටික සම්පූර්ණ කරගන්නවා නම් ඒ වෙනුවනුත් අවශ්‍ය හරි මඟ පෙන්වීම කර දීම සඳහා තමයි ඉම්පීරියල් කොලෙජ් ඔෆ් බිස්නස් ස්ටඩීස් සෝදානම් වෙලා ඉන්නේ. ඔන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඔබට ඒ හරි නිවැරදි තීරණය අරගෙන ජීවිතයේ ජයග්‍රහණය කරා වූ පිරිසගේ කුලකයට අන්තර්ගත වෙන්න 077 අංකයට හෝ 0114515 අංකයට කතා කරලා ඔබේ ඊළඟ පැමිණීම සනාථ කරන්න තොරතුරු දැනගන්න කියලා අපි මතක් කිරීමක් කරනවා. ඉතින් අවුරුදු 40කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ මේ විශ්වාසය තහවුරු කරපු ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ලබාගත්ත ඉම්පීරියල් කොලෙජ් ඔෆ් බිස්නස් ස්ටඩීස් පිළිබඳවයි අපි ඔබට ඔන්න මතක් කිරීමක් කරේ. ඉතින් එහෙමනම් දෙනාටම බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ කතාබහ සඳහා සම්බන්ධ වුණාට. හිතවත් ඔබට අපි ආරාධනා කරනවා හොඳම දේ වෙනුවෙන් රැඳෙන්නට කියලා ටීවී දරණත් එක්ක.